හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් හැමෝම සාදරයෙන් පිළිඅරගෙන ආදරයෙන් වැළඳගෙන ඔයාලගේ ලයික් එකට සබ්ස්ක්‍රයිබ් එකට කෑදරෙන් මම එකතු වෙන්න කියනවා අන්නදුන් ෆ්‍රෙන්ඩ් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද ගෙනාවේ අරිද්දා ගෙනාවු මිනි ගේම් එකේ ඉතුරු ටික. ඉතින් මම හොයාගත්ත අර එකම රෝඩ් එක වැටෙන්න හේතුව ඒක මේ ගේම් එකේ ප්‍රශ්නයක්. ඒක හදාගත්තා. ඉතින් අද මම ගෙනල්ලා තියෙන ට්‍රැක්ටරෙන් යන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු කොහොමද යන්නේ කියලා. දැන් තියෙන වෙන පාරක්. හොඳයි එහෙනම් පළවෙනි රවුන්ඩ් එක ඉවරයි. අපි පළවෙනි රවුන්ඩ් එකේ එක වුණා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මේ ගේම් එකේ නෝට් කරපු දෙයක් තමයි මේ ට්‍රැක්ටර් එක තමයි වේගෙන් යන්නේ. මම මේ ෂොකට් ජීප් එක ගත්තා. ඒක ඉච්චර වේගෙන් යන්නේ නැහැ. මේ ට්‍රැක්ටර් එක පට්ට වේගෙන් යනවා. මේක යන්නේ නැහැ. ට්‍රැක්ටර් එක තමයි මට හොඳම වාහනේ. අපිට අලුත් ඇවට එකක් හම්බුණා බලමු. ඊළඟ ලෙවල් එක. ඉතින් ඔයාලට පේන්නේ නැති මම මෙතන සිංහයි රූපේ දීපේ මම එක වෙනස් කරා. අපි ඉතින් තව අලුත් ඇවට එකක් හම්බුණා නේ. අපි බලමු මොකක්ද කියලා. මේකනේ. කැතයි. අපි අලුත් ඇවට එකක් ගමු. මං ගන්නවා ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ මකරක් එක. ඒක පාට්ට මේ මොරෝනේ එක. ඉතින් ගැම්මා. ඉතින් මෙතන මේ 3 6 9 1 5 කියලා පෙන්නන්නේ එයාලා ඉන්න රෑන්ක් එක. මෙතනදී රෑන්ක් 90 නම් මට වඩා රෑන්ක් එකක් වැඩි කෙනෙක් විතරයි ඉන්නේ මෙතන. අනිත් හැමෝම මට වඩා රෑන්ක් එකෙන් අඩුයි. මම රෑන්ක් 8 කෙනෙක් ඉන්නවා රෑන්ක් 9. අපි දැන් බලමු එයාත් එක්ක ෆයිට් එකක් දීලා කවුද දිනන්නේ? එයාද දිනන්නේ කියලා. ඒ බස් එක නෙච්චර වේගෙන් යන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. අපි බලමු ට්‍රැක්ටර් එකද දිනන්නේ එයාගේ වාහනේ දිනන්නේ කියලා. ඉතින් මේක ලෝඩ් වෙනවා ගැම්මට සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ගන්න, ලයික් කරන්න, පස්සේ කමෙන්ට් කරන්න. අර රෑන්ක් අප් එක මට වඩා පාස්වෙන් ඉන්නේ. දැක්කනේ ඉතින් මං කිව්වේ ට්‍රැක්ටර් එක තමයි වේගෙන් යන්නේ. ඒ විදිහට උඩ බල්ටි ගහදී ඔය යට තියෙන ටර්බෝ එකේ පවර් එක එන්න වැඩි වෙනවා. දැන් ඒක දෙගුණයක් කියලා තියෙනවා. තුන් ගුණයක්. ඕනට වඩා බල්ටි ගහුවොත් එම හෝ වෙනවා. උතර වයන් හරි නමාරු. මේ XP කියලා හම්බ වෙන එක හැබැයි රෑන්ක් එක අප් වෙනවා නිකම්ම. ඉතින් මම මේක තව රවුන්ඩ් 3ක් ගියනවා. ඔක්කොම ඒතකොට රවුන්ඩ් 5ක් වෙනවා. මං ඔයාලට ඕනනම් ගිහිල්ලා බලන්නම් මේ ෂොකට් ජීප් එකෙන්. ඒක නම් එච්චර වේගින් යන්නේ නැහැ. මං ගිහිල්ලා පෙන්නන්නම් ඒක රවුන්ඩ් එකක් ඔයාලට. ඒත් එක්කම දෙයක් කියන්න තියෙනවා මං අලුතෙන් හෙඩ්සෙට් එකක් ගන්නවා. මයික් එකක් එක්ක. ඉතින් එතකොට මීට වඩා හොඳ ක්වොලිටි එකට සවුන්ඩ් එක තියෙන්න වටේ පිටේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැති වෙන මට ඔයාලට මේ වීඩියෝස් ගේන්න පුළුවන් වෙයි. මේ අකුණු ගහන එක අපේ ගෙවල් වලට අකුණු ගහන නෙමෙයි මේ ගේම් එක අකුණු ගහනවා.
අකුණු නෙමෙයි හෙන ගහනවා. හෙන මොකෙක් හරි බොරු කියලා. ඒකනේ හෙන ගහන්නේ. මං හිතන්නේ මට වඩා රෑන්ක් වැඩි එකෙක් ඉන්නවනේ. අයිස්ක්‍රීම් ලොරි. අයිස්ක්‍රීම් ලොරිත් වේගී ගන්න නැහැ. හැබැයි වේගී ඇයිද දන්නේ නැහැ. මේ ෂොකර් ජීප් එක එච්චර වේගින් යන්නේ නැහැ. දැක්කද ෆෙන් ට්‍රැක්ටර් එක පට්ට වේගින් යනවා. මං ආසව මෙන්න මේ ගේම් එකේ මෙන්න මේ පාරට මේකේ ආපස්සට යන්න පුළුවන් බලන්න. දැන් උතනදිත් තියෙනවා. මෙන්න එහෙම ගිහිල්ලා ඔන්න වටයක් අරගෙන මෙන්න එහෙම යන්න තියෙනවා. පාට්ටනේ. දැක්කද? ඒ වුණු දේ ගැන කතා නොකරමු. මොකද්ද උනේ? හිම බෝලකට මාව තැළුණා. කාටවත් කියන්න එපා. ෂොකර් ජීප් එක වේගෙන් යන්නේ නැහැ කිව්වා නේද මම? නවත්තපිය හූ කියන එක. හයියෙන් යන්නේ නැතුවත් හයියෙන් ගියයි දන්නවද? මං වගේ වැඩෙක් ඒක ඩ්‍රයිව් කරපු නිසා. නැත්තම් ඔක වේගෙන් යන්නේ නැහැ. ඇත්තම. ට්‍රැක්ටර් එකකින් යක්. මට දැන් තව රවුන්ඩ් දෙකයි තියෙන්නේ. ඊට පස්සේ මම තව වීඩියෝ රෙකෝඩ් කරනවා. දෙයයන් 50. අපි මේක 50 සිලෙක්ට් කරලා ටික ටික තමයි ඉස්සරහට යන්නේ. ඒ හැටි ඒකේ. මේ පාර අපේ රෑන්ක් එකම තියෙන කෙනෙක් ඉන්නවා. යම් බලන්න. මම හිතන්නේ නැහැ ගේමක් වෙයි කියලා ඒක. නෑ කඩහල වෙනස් නම් ගණන් ගන්න බෑ. මට දැන් හෙම්බිරිසාව හැදිලා තියෙන්නේ. ඉතින් දැන් යන්න තියෙන අපිට අවසාන රවුන්ඩ් එක. ඉතින් ඔයාලට දැන් පුළුවන් ඔයාලට මේ වීඩියෝ ප්ලේ එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න මං ඊළඟට රේස් යන්න ඕනේ වාහනේ මොකක්ද කියලා. දැන් ගංගාව තියෙන මේ වගේ පොඩි කාර් එකක්, ජීප් එකක්, අයිස්ක්‍රීම් ලොරියක්, අමුතුම බස් එකක්, ඒ වගේම යුද්ධ ටැංකියක් වගේ එකක්, ට්‍රැක්ටර් එක, ඔෆ් ද රෝඩ් ජීප් එක. ඊට පස්සේ මම අන්ලොක් කරනවා මෙන්න මේ පුංචි කාර් එක. මං හිතන්නේ ඒක පොලිස් කාර් එකක්. පේන්නේ නැහැ. ඉතින් දැන් මං තවත් රවුන්ඩ් එකකට යනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න මේ මොකද්ද වීඩියෝ එක ගැන හිතන දේ. දැන් ඒ වගේම ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න. දැන් අපිට සබස්ක්‍රයිබ් 1000 ගහන්නක් තියෙනවා. සබස්ක්‍රයිබ් 1000 ගහන්න හිතලවත් නැහැ. දැන් හරියට සබස්ක්‍රයිබ් 6ක් වගේ පොඩි ගානක් තියෙන්නේ. ඉතින් සබස්ක්‍රයිබ් 1000 ගහලා පොඩි උදව්වක් කරන්න පුළුවන් ඔයාලට සබස්ක්‍රයිබ් බටන් එක ඔබලා බෙල් අයිකන් එක ඕල් දුන්නා නම් ඇති. එච්චර ඔයාලට කරන්න තියෙන්නේ මං වෙනුවෙන්. එහෙනම් අද රෙකෝඩින් එකේ 50 වෙනි එකේ අන්තිම එක ගෙනල්ලා මම මේක නවත්තනවා. එච්චර මම දැන් මේ කතා කරන්නේ නැහැ. මගේ උගුරේ දෙනවා මේ හෙම්බිරිසවින්ද. මං රවුන්ඩ් යන අතරේ කතා කරන්න යන්නෙත් නැහැ. එතකොට මේ
ගේම් එකේ සද්දේ ඇහෙන්නේ නැහැ හරියට මොකුත්. ඒ හින්දා මම මේ රවුන්ඩ් එක ෆිනිෂ් කරපු ගමන් ගේම් ප්ලේ ඉවර කරනවා. අකට මොකුත් කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැති හින්දා දැන් කියනවා වීඩියෝ එක බලුවට thank you. ඇත්තටම ගොඩක් thank you. මේ views හරියනවා. ඒ like කරන්න. කලින් ගියා වගේ subscribe කරන්න. ඉතින් දැන් අපි යන් ගේම් ප්ලේ එකට